ඔයත් ඊජිප්තුවේ තියෙන පිරමීඩ පඩි පිරමීඩ වගේ ගොඩනැගිලි ඕන තරම් දැකලා ඇති. එතකොට ලංකාවේ තියෙන මේ පඩි පිරමීඩයක් වගේ ගොඩනැගිලි මොකක් කියලාද හිතන්නේ? ලේසියෙන්ම ඔයාගේ උත්තරේ පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය කියන එක නම් මේ වීඩියෝ එක ඔයා මෙතනින් එහාට බලන්න එපා. ඊට වඩා දෙයක් හිතන කට්ටිය වීඩියෝ එකට අඩින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. හරි, නියමයි. අපි සත්මහල් ප්‍රාසාදය කියන මෙන්න මේ ගොඩනැගිල්ල ලේයර් 7ක් තියෙන උඩට යනකොට පොඩි වෙවි ගියපු චතුරස්‍රාකාර පිරමීඩයක් වගේ ගොඩනැගිල්ලක්. අපි මේක චතුරස්‍රාකාර ස්තූපයක් කියලා හඳුන්වමුකෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ තියෙන බුබුලාකාර, ගණ්ඨාකාර, දාන්නාකාර වගේ ස්තූප ශෛලීත්. මේ චතුරස්‍රාකාර ස්තූප ශෛලිය කියන එක අපෙන් ටිකක් ඈතින් තියෙන ස්තූප ශෛලිය. හරි, මම මේක දැන් චතුරස්‍රාකාර ස්තූපයක් කියලා හඳුන්වන්නේ ඇයි කිව්වොත් මොකද මේක තියෙන්නේ පොළොන්නරුවේ දළදා මළුවේ තියෙන පරිශ්‍රයම තමයි. ඒ නිසා තමයි මම මේක චතුරස්‍රාකාර ස්තූපයක් කියලා හඳුන්වන්නේ. ඊළඟ දේ තමයි මේකේ පල්ලෙහා ඉඳන් උඩට යන පඩි පෙළක් නිර්මාණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේකේ සමහර තට්ටු වල දේවතා රූප වගේ දේවල් අඹලා තියෙනවා දැක ගන්න පුළුවන්. මේ රූප වගේ දේවල් අඹලා තියෙන තැන් හරියේ තියෙන සමහර සලකුණු වලින් අපිට හිතන්න පුළුවන් මේ රූප වලට ආවරණයක් වෙච්ච වහලක් වගේ දෙයක් මේ ගොඩනැගිල්ලත් එක්ක නිර්මාණය වෙලා ඇති කියලා. මාරම දේ කියන්නේ තායිලන්තයේ තියෙන වාත් කුකුත් විහාරෙත් මෙන්න මේ වගේම මීට සමාන ඉදිකිරීමක් තියෙනවා. මම මේ චතුරස්‍රාකාර ස්තූපයේ ෆොටෝ එකකුත් ඔයාලට වීඩියෝ එකේ දාලා තියන්නම්. කොහොම හරි අපි මේ දැන් දකින පොළොන්නරුවේ මීටර් 9ක් විතර උස සත්මහල් ප්‍රාසාද ගොඩනැගිල්ල 11 වන සියවසත් 13 වන සියවසත් අතර කාලේ හැදුවා කියලා තමයි මතයක් තියෙන්නේ. ඒ වගේම තමයි තව වැදගත් පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි පොළොන්නරුවේ ඉඳපු මහා පරාක්‍රම බහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1153ත් ක්‍රිස්තු වර්ෂ 1186ත් විතර කාලයේදී පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය කියලා ගොඩනැගිල්ලක් කරා කියලා මහා වංශය සඳහන් වෙලා තියෙනවා. හැබැයි මේ තියෙන්නේ මහා පරාක්‍රම බහු රජතුමා කරපු සත්මහල් ප්‍රාසාද ගොඩනැගිල්ලමයි කියලා විශ්වාස කරන එක ටිකක් අමාරුයි කියලා තමයි අපිට හම්බෙච්ච වාර්තාවල් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන ඔයා මොකක්ද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දානකම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාගේ කමෙන්ට් එක ගොඩක්ම අපිට වටිනවා.